සුදු පොල් තෙල් කහ පොල් තෙල් වලට වඩා හොඳද නරකද? හොඳ නරක ගැන කතා කරන්න කලින් සුදු පොල් තෙල් කියන්නේ මොනවද කියලා චුට්ටක් හොයලා බලමු. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද කහ පොල් තෙල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ කියලා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේම තවත් එක පියවරක් ඉදිරියට ගිහිල්ලා තමයි සුදු පොල් තෙල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. සුදු පොල් තෙල් වල තියෙන ප්‍රධානම වෙනස තමයි සුදු පැහැතිවීම. නැත්නම් පැහැයක් නැතිවීම. වීදුරු බෝතලයකට දැම්මට පස්සේ විනිවිද පෙනෙන තරමටම සුදු පැහැති. එහෙමත් නැත්නම් විනිවිද පෙනෙන ස්වභාවයෙන් යුක්ත වීම නිසා වෙළඳපළේදී මේ තෙල් වර්ගය සුදු පොල් තෙල් කියලා හඳුන්වනවා. නමුත් සුදු පොල් තෙල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ කහ පැහැති පොල් තෙල් වලින්මයි. මේක මීට කලින් ඔයා දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් රසායනික ද්‍රව්‍ය දෙකක් කහ පොල් තෙල් සුදු කිරීම සඳහා යොදා ගන්නවා. මෙම ක්‍රියාවලිය බ්ලීචිං කියලා හඳුන්වනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම කහ පොල් තෙල් වලට රසායනික ද්‍රව්‍යයක් යෙදීමෙන් වර්ණය නැති කරලා තමයි සුදු පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ. ඔබ දකිනවා වෙළඳපළේ කහ පොල් තෙල් වලට වඩා යම්කිසි මිලක් වැඩියෙන් අය කිරීම සිද්ධ කරනවා සුදු පොල් තෙල් වලට. වෙළඳපළේදී පාරිභෝගිකයින් වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන දේ තමයි සුදු පොල් තෙල් වඩාත් හොඳ යෝග්‍ය පොල් තෙල් වර්ගයක් කියන එක. ඒ නිසාම තමයි වැඩි මිලක් වියදම් කරලා සුදු පොල් තෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයින් වන ඔබ පෙළඹෙන්නේ. නමුත් ඇත්ත తත්වය නම් කහ පොල් තෙල් වර්ණයෙන් වෙනස් වීම පමණයි මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඇතුළාන්තයෙන් මේ කහ පොල් තෙල් සුදු පොල් තෙල් බවට පරිවර්තනය කිරීමට නැත්නම් බ්ලීච් කිරීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා මෙම පොල් තෙල් තුල අමතරව තවත් රසායනික ද්‍රව්‍යද අඩංගු වෙලා තියෙනවා. එම නිසා කහ පොල් තෙල් වලටත් වඩා සුදු පොල් තෙල් වල අපි නොදන්නා විෂ සංඝටක අඩංගුව පැවතීමේ සම්භාවිතාවය වැඩි. එසේනම් පාරිභෝගික ඔබ නිරන්තරයෙන්ම අවධානය ලක් කළ යුතු තැනක් තමයි මම තෝරාගන්නේ මොනවාද යන වග. වඩා හොඳ පොල් තෙල් වර්ගයක් යයි සලකමින් සුදු පොල් තෙල් මිලදී ගැනීමට පෙළඹීමෙන් ඔබ මිලදී ගන්නේ තව තවත් රසායනික ද්‍රව්‍ය එකතු කළ පොල් තෙල් වර්ගයක් වෙන්න පුළුවන්. කොහොමද මෙය වෙළඳපළේදී හඳුනාගන්නේ? එක එල්ලේම ඔබට මෙම තෙල් වර්ගය හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබට වෙළඳපළේදී දකින්නට ලැබෙන මිල අධිකම තෙල් වර්ගයක් වෙන වර්ජින් කොකනට් ඔයිල් හා සමාන පෙනුමක් තියෙන සුදු පොල් තෙල් ඔබට ඉතා අඩු මිලකට රුපියල් 700කට විතර මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුමයි. මෙහි රසායනික ද්‍රව්‍ය අමතරව එක් කිරීමෙන් මෙය නිෂ්පාදනය කර ඇති බව. එය පමණමයි ඔබගේ මට්ටමින් ඔබට මෙම තෙල් වර්ගය හඳුනා ගන්න පුළුවන් එකම සාධකය වන්නේ. මීට අමතරව තවත් තෙල් වර්ග ගණනාවක් වෙළඳපළේ පවතිනවා. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. ඔබගේ නිරෝගී ජීවිතය සඳහා මෙම කරුණු කාරණා අනිවාර්යයෙන්ම උපයෝගී කර ගැනීම වැදගත් කියලා ඔබට දැන් දැනෙනවා ඇති. නියුට්‍රිලයිෆ් නිරෝගී ජීවිතයට සමබර පෝෂණය.